Hello everyone. Today we are in our one-off vehicle yard in India. Today I am going to get a small review about the one-off latest hit in Sri Lankan town. This is Toyota Tayzer. Stylish, attractive look එකක් එක්කෙන Toyota Tayzer එකේ front view එක ගැන කතා කරොත් black color honeycomb grill එකක් මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම Toyota logo එක ඊට පහළින් 360 camera front camera එක මෙතනින් බලා ගන්න පුළුවන්. vehicle එකේ ඉතුරු ටික අපි interior එකට ගිහින් කතා කරමු. මම දැන් ඉන්නේ Tayzer එකේ interior එකේ ඉස්සරහා. Tayzer එකේ interior එක ගැන කතා කරොත් leather wrap steering wheel එකක් එක්ක vehicle එකේ engine start button එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම vehicle එකේ right side එකට වෙන්න අපිට head up display button එක, ඒ වගේම vehicle එකේ ideal stop එක, ඒ වගේම stability control එක මෙතනින් බලා ගන්න පුළුවන්. වාහනේ right side එකට වෙන්න තමයි මේ buttons ටික අපිට අවිල්ලා තියෙන්නේ. ඒ වගේම fuel lid opening එක, bonnet opening එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. leather wrap steering wheel එකක් එක්කෙන Toyota Tayzer එකේ right side එකේ අපිට cruise control button ටික, ඒ වගේම left side එකට ආවොත් vehicle එකේ volume up down button ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ස්ටීරින් wheel එකේ පහළට වෙන්න call answering engine button එක වගේම voice assistant button එක බලා ගන්න පුළුවන්. vehicle එකේ right side එකේ headlight සහ signal control කරන lever එක, ඒ වගේම left side එකේ wiper controllers අපිට බලා ගන්න පුළුවන්. speedometer එක ගැන කතා කරොත් Tayzer එකේ analog speedometer එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම vehicle එකේ මැද තියෙන information display එකේ driverට අවශ්‍ය informations බලා ගන්න පුළුවන්. Tayzer එකේ screen එක, digital screen එක ගැන කතා කරොත් අපිට 9.5 inch screen එකක් අපිට හම්බෙනවා. මේ screen එකෙන් අපිට 360 cameras views බලා ගන්න, ඒ වගේම වාහනේ settings සියලුම settings වලට access කරන්න ඔයගොල්ලන්ට මේ screen එක හරහා පුළුවන්. ඊට පහළින් අපිට hazard light switch එක බලා ගන්න පුළුවන්. ඊට පහළින් වාහනේ climate control area එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. AC on off කරන්න සහ ඒ ඔප්ෂන්ස් ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව වාහනේ මෙතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් USB type A port එක, ඒ වගේම 12 watt power outlet එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පහළින් වාහනේ wireless charging tray එක මේ හරියෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම leather wrap හොඳ look එකක් තියෙන gear shift එකක්, ඒ වගේම manual adjust කරන්න පුළුවන් hand brake lever එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හොඳ leg space එකක් වගේම හොඳ headroom එකක් මේ කාර් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයේ පුද්ගලයන් 3 දෙනෙක්ට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදියට rear seats වලට headrest 3ක් මේ විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම rear passengers ලට comfortably යන්න පුළුවන් විදියට rear AC vents මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම පිටිපස්සේ passengers ලට USB type C සහ USB type A power outlets දෙකක් මෙතනින් බලා ගන්න පුළුවන්. Tayzer එකේ rear view එක ගැන කතා කරොත් stylish tail light එකක් එක්කෙන tailgate එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම rear wiper එක සහ rear parking sensors මේ විදිහට බලා ගන්න පුළුවන්. Tayzer එකේ G සහ V කියලා models දෙකක් එනවා. fully loaded එක V grade එක. ඒකේ badge එක මෙතනින් බලා ගන්න පුළුවන්. Tayzer එකේ boot area එක ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් ලීටර් 308ක ලොකු boot capacity එකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම කාර් එකේ hazard triangle එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේකේ repair kit එකක් එන්නේ නැහැ. spare wheel එකක් එන්නේ. spare wheel එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන තියෙන storage compartment එකේ අපිට කාර් එකේ jack එක සහ අනිත් tool kit එක එතන store කරලා තියාගන්න පුළුවන්. ඔයත් Toyota Tayzer එකක් import කරගන්න බලාපොරොත්තු ඉන්නවනම් වගකීමක් සහිතව හොඳ වාහනයක් මාකට් එකේ best price එකට import කරගන්න Europe for Enterprises අපිට කතා කරන්න. Thank you very much.